හායි යාළුවනේ කොහොමද ඉතින්? අද මම ලෑස්ති ෆේෂියල් එකක් කරන්න. ඔයාලත් කැමති නම් මාත් එක්ක එන්න. තනියම ෆේෂියල් එකක් කරගන්නේ කොහොමද කියලා බලන්න. අද මම පාවිච්චි කරන්නේ Derma Pro ප්‍රොඩක්ට් වලින්. මේ තියෙන්නේ ඒ දේවල්. face scrub, face massage cream, face cleansing milk, face mask, face toner, ඒ වගේම facial sponge, exfoliate, cotton, මේ දේවල් අපිට අවශ්‍ය වෙනවා. අපි මුලින්ම මූණ පිරිසිදු කරගමු. මූණේ තියෙන කුණු දූවිලි, මේකප් තියෙනවා නම් ඔය අයිලෑෂ් වල තියෙන දේවල්, ඒ දේවල් ඔක්කොම අයින් කරගන්න මේ විදිහට සියුම්ව අයි මේකප් තියෙනවා නම් ඒ දේවල්, අයිබ්‍රෝස් වල මේකප් තියෙනවා නම් ඒ දේවල් දෙම ඉවත් කරගන්න මේ විදිහට භාවිතා කරන්න ඕනේ. මම මේ ගෙදර ඉන්න නිසා ලොකුවට ෆේෂියල් එකක් කරන විදිහට ලෑස්ති වෙලා නැහැ. සාමාන්‍ය සැලොන් එක ෆේෂියල් එකක් කරද්දී බෙල්ලවට මේ ප්‍රදේශයේ පවා හොඳට පිරිසිදු කරගෙන ඒ වගේ තියෙන කුණු විදිවත් කරනවා. මේ සෙල්ෆ් ෆේෂියල් එකක් නිසා මම ඔයාලට මේ විදිහට ගෙදරදී කරගන්න පුළුවන් විදිහට කියලා දෙන්නේ. ඔයාලට කැමති නම් ගෙදර තියෙන නැචරල් අමුද්‍රව්‍ය දාගෙන උනත් මේ වගේ ෆේෂියල් එකක් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් ගැන දැනගන්න ඕනේ නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝ බලා ගන්න පුළුවන්. දෙවෙනි ස්ටෙප් එක මූණ හොඳට ක්ලෙන්ස් කරගන්න ඕනේ. ඒ සඳහා මේ වගේ ප්‍රමාණයක් විතර අරගෙන මූණ පුරාම හොඳට ඇස්වල මේ වගේ ඩොට් තියා ගන්න ඕනේ. මූණ, නහයි, බිල්ලේ වල මේ වගේ හොඳට මම මේ කරන විදිහට හොඳට මූණ පුරාම කවර ගන්න ඕනේ. මේ ආකාරයට මූණ හොඳට මූණ තියෙන දේවල් අයින් කුණු දූවිලි ඉවත් කරගන්න හොඳට ස්ක්‍රබ් කරගන්න ඕනේ. මූණ පුරාම විශේෂයෙන්ම මේ කට දෙපැත්ත, මේ නහය දෙපැත්තේ, ඒ දෙපැත්තේ ඩෙත් ස්කින් එක තියෙනවා රැදිලා. ඒව ඉවත් කරගන්න මේ විදිහට හොඳට
මේ විදිහට විනාඩි 5කට පස්සේ මම දැන් යන්නේ මගේ මූණේ තියෙන ක්ලෙන්සර් ටික ඉවත් කරගන්න. පෙන්ස් එක ඉවත් දැන් කුණු දුවිලි ඔයිලි ගතිය තියෙන දේවල් හැමදේම එකට මේ විදිහට ස්පොන්ජ් එක පාවිච්චි කරන්න ඕනේ. කුණු දුවිලි ඉවත් වුණාන් පස්සේ ඔයාලටම දැනේ ඔයාලගේ මූණේ වෙනසක් තියෙනවා කියලා. ඊට පස්සේ ටෝන් එක භාවිතා කරලා මූණ වටේට ටච් එකක් දෙන්න ඕනේ. සිදුරු තියෙනවා නම් ඒවා පැහෙන්න. ඊළඟ ස්ටෙප් එක මූණ ස්ක්‍රබ් කරගන්න ඕනේ. සඳහා මම අරගෙන මේ විදිහට දැන් මේ විනාඩි 5කට පස්සේ මම හොඳට මූණ ස්ක්‍රබ් කරගෙන තියෙන්නේ. දැන් මම මේ මූණ ස්ක්‍රබ් කරගත්ත ටික අයින් කරගන්නවා. මම හොඳට මේ නිකට දෙපැත්ත, කඩ දෙපැත්ත, මේ නහය දෙපැත්ත ඒවා හොඳට ස්ක්‍රබ් කරගන්න ඕනේ. ඒ වගේ තියෙන මැලිච්චාම ඉවත් කරගන්න නම් අපි හොඳට මේ එක්ස්ෆොලියේටර් එකකින් තමයි අපි හොඳට ඒ ටික මෙහෙම ස්ක්‍රබ් කරගෙන ඉවත් කරගන්න. මම දැන් ලෑස්ති ඒ ටික අයින් කරගන්න.
දැන් මම ලෑස්ති වෙන්නේ මූණ ස්ටීම් කරගන්න. මගේ මූණ ඔයිලි ස්කින් එකක් තියෙන්නේ. ඒ හින්දා මම විනාඩි 2කමාරක් විතර ස්ටීම් කරගන්නවා. ඇත්තටම ගෙවල් හැමෝටම ස්ටීම් එකක් නැහැනේ. සාමාන්‍යයෙන් සැලොන් එකක ස්ටීම් එකක් තියෙන්නේ. ඒ හින්දා ඔයාලට පුළුවන් ටවල් එකක් හොට්ටුවට එකට දාලා තියලා ඒක මිරිකලා අරගෙන මූණේ විනාඩි ගාන ඔයිල් ස්කින් එකක් වගේ නම් විනාඩි 2කමාරක් තුනක් ඩ්‍රයි ස්කින් එකක් නම් ස්ටීම් වෙද්දි තව ටිකක් ඩ්‍රයි වෙනවා වැඩිනේ. ඒ හින්දා විනාඩියකමාරක් නෝමල් ස්කින් එක කරනම් ස්ටීම් නොකරත් කමන්න. එහෙම බලලා ඔයාලා ගෙදරකදී නම් කරගන්න ටවල් එක හොට්ටුවට එකට දාලා ගන්න පුළුවන්. මම දැන් මූණ ස්ටීම් කරගත්තා හොඳට. මේ විදිහට මගේ මූණ හොඳට ස්ටීම් වෙලා තියෙන්නේ දැන්. දැන් මම එක්ස්ෆොලියේටර් එක අරගෙන මගේ මූණේ තියෙන බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අයින් කරගන්නවා මේ ආකාරයට. ඇත්තටම මගේ මුහුණේ වැඩිය බ්ලැක් හෙඩ්ස් එහෙම නැහැ. දැන් මගේ මූණේ ඕපන් වෙලා තියෙන පෝරස් තියෙනවා නම් ඒවා මම හෝල් කරගන්න මේ ආකාරයට ටෝන් එක යොස් කරනවා.
දැන් මම මේ විදිහට ෆේෂල් ටිෂු එකක් අරගෙන මෙහෙම මගේ මූණේ තියෙන වෙත් ගතිය ඉවත් කරගන්නවා. දැන් මම ලෑස්ති ෆේස් එක මසාජ් කරගන්න සඳහා මේ විදිහටම ෆේස් මසාජ් ක්‍රීම් ටිකක් අරගෙන මගේ මුණ පුරාම තියා ගන්නවා. ඒක ඇස් වලට ක්ලෙන්ස් එක වගේම ඇස් වලට පාවිච්චි කරනවා. වැඩිපුර ටිකක් ගත්තා කමන්නේ. ෆේෂල් එක වැදගත්ම ස්ටෙප් එක මට හිතෙන්නේ මේක. මොකද මේක අපේ මූණේ තියෙන ලේ ගමන වැඩි කරනවා, ආතතිය අඩු කරනවා, ඔළුව කැක්කුමක් වගේ එහෙම තියෙනවා නම් ඇස් වලට මසාජ් එකෙන් ඒ උනස්සු වෙනවා. ඇස් වටේට තියෙන කළු ගතිය අඩු කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ ආකාරයට මසාජ් එක පටන් ගන්න. මේ ආකාරයට 3 පාරක් දෙපැත්තටම 6 පාරක් මේ වගේ ස්ටෙප් එක 3 පාරක් කළා. මේක මෙතන දෙනවා. එහෙමම දෙටනවා. දෙටනවා. දෙන්නවා. දැන් මෙහෙම මුතු කෙල්ලේ අරගෙන මේ ආකාරයට ඇස් වටේට මසාජ් කරගන්නවා. ඔයාලා කැමති නම් මේ මසාජ් එක ඇස් දෙකට විනාඩි 10ක ප්‍රමාණයක් වුණත් කරන්න පුළුවන්. මසාජ් ටයිම් එක විනාඩි 20යි. මම මුලින් කරපු විදිහටම නැවත මේ ස්ටෙප් කරන්න ඕනේ. ඒක ඇත්තටම පුදුම සහනයක් දෙන්නේ. හරිම සනීපයි. මේ වගේම මේ අපේ ඇහි බැමි ඒවත් හොඳට මසාජ් කරගන්න ඕනේ. මේක විතර පාවිච්චි කරලා ෆෝහෙඩ් එකට මේ වගේ මසාජ් එකක් දෙනවා. මුලින්දි කරපු ආකාරයටම නැවත
ඒක කර යුතුයි. ඊළඟ ස්ටෙප් එක vibration method එක තමයි මේක. හැමෙලිලා තියෙනවනම් ඒ ටික උස්සලා පාර තිබ්බ ආකාරයට මේකේ සකසා ගන්න පුළුවන්. ඔයාලටම නීට් කරගත්තට පස්සේ ඉස්සෙල්ලානේ මේක තව ඉස්සෙල්ලා තියෙන ඔල්ෆාට් කියන තියනවා නම් මම ටිෂු එකක් භාවිත කළා. මම දැන් අන්තිම ස්ටෙප් එක කරන්න යන්නේ. අන්තිම ස්ටෙප් එක තමයි ෆේස් පැක් එක දාගන්න එක. හරි අපි දැන් මේක විනාඩි 20ක් වෙනකන් තියාගමු. විනාඩි 20කට පස්සේ අපි හම්බෙමු. විනාඩි 20කට පස්සේ මගේ මූණ මම ක්ලීන් කරගන්න යන්නේ. පැක් එක හොඳටම වෙලා තියෙනවා. මේ ආකාරයෙන් හොඳට පැක් එක ඉවත් කරගන්නවා.
නැවතත් මම මේ විදියට ස්ටිච් එකක් කරලා මොන තියන එකක් ඉවත් කරගන්නවා. පසුව කොටන් එකට ටවන් ටිකක් දාලා ඕපන් වෙච්ච ෆෝරස් ටික ඔක්කොම ක්ලෝස් කරගන්නවා. ෆේෂියල් එකක් පස්සේ ඉර එළියට නිරාවරණ විදියට ඉන්නවනම් මොයිස්චරයිසර් එකක් විතරක් ඇති. නැත්නම් ඉර එළිය ඩිරෙක්ට් වැඩෙන තැනකට යනවනම් අනිවාර්යෙන්ම ඔයා සන් ක්‍රීම් එකකුත් පාවිච්චි කරන්න ඕනේ. මම දැන් මොයිස්චරයිසර් ගන්නවා. අමතක කරන්න එපා. ඔයාලා ෆේෂියල් එකකට ප්‍රොඩක්ට් යූස් කරනකොට හැම ප්‍රොඩක්ට් එකක්ම ඔයාලා ගන්න ප්‍රොඩක්ට් එකෙම යූස් කරන්න. මොකද වෙන වෙන ප්‍රොඩක්ට් අරගෙන යූස් කරොත් එක එක ප්‍රතිඵල එන්න පුළුවන්. මූණේ කුරුලා ඇති වෙන්නත් පුළුවන්. ඇක්නි වගේ දේවල් එන්න පුළුවන්. ඇත්තටම ෆේෂියල් එකකින් පස්සේ මගේ මූණ ලොකු වෙනසක් තියෙනවා. ඔයාලත් කැමති නම් මේ වගේ වීඩියෝ දිගටම මගෙන් බලන්න. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මාව බලපු හැමෝටම thank you.